ඉතින් දැන් මාස දෙකකින් තුනකින් මම සින්දුවක් කිව්වේ නෑනේ. ඉස්සෙල්ල දාපු සින්දුනේ ගොඩක් කරම දැම්මේ මේ මාස දෙක තුන ඇතුළත. මට හිතුණා අද සින්දුවක් කියන්නේ ඇන්ටන් ජෝස් මහත්මයාගේ මේ දවස්වල සුළනුත් වැඩිනේ. ඇන්ටන් ජෝස් මහත්මයා කිව්වනේ සුදු සුළං හමාලා කියන සින්දුව මම කියනවා. මම තව ඉදිරියේදී සින්දු ටිකක් දෙන්නම්, හොඳ සින්දු ටිකක් දෙන්නම්. මේ සින්දුවත් අහලා ඕගොල්ලොත් සතුටු වෙන්න. මමත් මේ සින්දුව කියලා ගොඩක් සතුටු වෙනවා. එහෙමනම් පටන් ගමු. හැබැයි ඉතින් මම යථා කාලෙදී මියුසික් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳට ලස්සනට වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. සුලි සුලං හමාලා මහමුද ගොඩගා මේ හෙළ දෙරණ වැනසුන මා ගස්සද වැටිලා ගේ දොර බිමට සමතන ලක්ෂ ගණන් අතර මං වුණා නැගෙන හිර දෙසින් ආසුලි සුළඟ වියදු ගස්වැල් අමරාගෙන හැමුවා මාගල් පුළුද පෙරළමි දැවුගමි පුපුවා හෙළමි වියරු සුළඟ උමතුව නැටුවා හැමනගර දියෙන් යට වුණු මන්නාරම කන්තලේ පොතුවිල් සහ කල්මුනේ නටවුන් වගේ ඈතට පෙනුනේ දිය බිඳක් බොන්න නෑ කන්න කිසිදු ගන්න නෑ හාමතයින් දවස් පසු වුණේ ඊයට හෙවන නෑ සමහරු ආගිය අතර මල කඳන් එකට වැළලුනේ මේ පුවතන සාලා ලක්වැසි සැවම එක්දෙන පිහිටවන්න පෙරමුණ ගත්තා විදේශ වලින් ඇවිල්ලා සානාධාර ගෙනල්ලා අපිට සාධකයින් මුදවා ගත්තා මඩ කලතුව අම්පාරේ පොළොන්නරුව සමන්තුරේ ඒ හැම නගර දියෙන් යට වුණේ මන්නාරම කන්තලේ පොතුවිල් සහ කල්මුනේ දියකරු රැයක් ගත වුණේ කවුරුත් දියෙන් පසු වුණේ සමුද්‍ර ගොඩටම ගැලුවේ ගම්බින් දියෙන් යට වුණේ දහසක් ජීවිත නැසුනේ පිළිසරණයි කවුරුත් පැතුනේ ගංගා පිරී ඉතිරුණා උන්නේටි තැන්ද නැති වුණා විලිවා ගන්න කඩක් නෑ මවසා පියා නැති වුණා දූදරු දුකින් පැලකුණා කඳුළු පමණි ආහාරක් කිසි නෑ මඩ කලපුව අම්පාරේ පොළොන්නරුව සමන්තුරේ ඒ හැම නගර දියෙන් යට වුණේ මන්නාරම කන්තලේ පොතුවිල් සහ කල්මුනේ නටමුන් වගේ ඈතට පෙනුනේ නටමුන් වගේ ඈතට පෙනුනේ නටමුන් වගේ ඈතට පෙනුනේ ඔහොම තමයි එදා ඒ සින්දුව ඇන්ටන් ජෝස් මහත්මයා කිව්වේ අදත් ඒ වගේ ලොකු විපත් පැමිණලා තියෙනවා ඒ විපත් ඉක්මනට තුනි වෙලා පහ වෙලා යන්න කියලා අපි දෙවියන් යදිමු යේසු පීඨයි බුදු සරණයි සියලු දෙනාටම